2010 ඊ කොලනියේ කතාබහ. අපි හැමදාම මේ ජනප්‍රිය සංස්කෘතිය සහ කිව්ව සාම්ප්‍රදායිකත්වයේ වැරදිට අඳුනගත්ත තර්ක ගේනවා ඒ පිළිබඳව කතා බහ කරනවා. නමුත් පළක් නැහැ. හැබැයි මම හිතනවා මේ චමිලා කරන යෝජනාව අපිට වඩා වැදගත් කියලා මේ ආධුනික ප්‍රවීණ කියන බෙදුම් රේඛාව හොයාගන්න. මේ දෙපැත්තෙම ඉන්න කඳවුරු දෙකේම ඉන්න මිනිස්සු එක තැනකට එකතු කළා මහා කතා බහක් හදාගන්න හොඳ ප්‍රවේශයක් වෙයි කියලා මම හිතනවා. ඔව් වජිර ඒක ඇත්ත. දැන් මෙතන මෙන්න මෙහෙම පටලැවිල්ලක් තියෙනවා. එකක් තමයි දැන් බොහෝ දේවල් අපි තරයේ අදහනවා සම්මුතියින් හැටියට. ඉතින් ඒ හැම වෙලාවෙම ඒවා සම්මුතියින් නෙවෙයි. සමහරක් ඒවා සාපේක්ෂයි. දැන් ලංකාවේ තියෙන පළවෙනිම එක තමයි දැන් අර මම කිව්වේ අර සම්ප්‍රදාය වැරදියට කියනෝනේ කියලා. ඒ වගේම නූතනත්වයේ වැරදියට කියවීම. දැන් ඒ අර්බුදේ තමයි තියෙන්නේ. එතකොට දැන් අර අපේ පූර්වගාමීන් හෝ ජේෂ්ඨයන් කියන පිරිසට සමහර වෙලාවට මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් අතීතයට අපි හරි ඇලුම් කරන එක සමහර වෙලාවට කෞතුක ස්මරණයක්. සිරගිරි මහගිරි අනුර පොළොන්නරු දාගත් මහගව් කරවාරට සරු වර්ගති ගති නැති නිවහල් රජවරු රන්නකුරින් ලියවා ඇත තොරතුරු. හැබැයි ඒකේ තියෙන අර මම කිව්ව ආධ්‍යාත්මික රූසපුව තමයි මතු කරගන්නට ඕන. දැන් ඒ වගේම දැන් මේ වෙනස් වීම කියන්නේ ඇත්තටම එක තැනකදී ප්‍රගතිය පියවරක්. ඒක වටහා ගන්න නම් ඒ සමාජය එක්ක මොහු වෙලා සංයෝග වෙලා ජීවත් වෙන්න ඕන. දැන් මම වජිර මට වැඩිය දශක 3-4ක් උඩින් ඉන්න අයත් යාළුවෝ. ඒ වගේම මට දැන් කසුන් කල්හාරලාට යටින් ඉන්න අයත් මගේ යාළුවෝ. මොකද ඒ ගනුදෙනුව මං හදාගෙන තියෙන්නේ අපි නැත්තම් අර විදිහට පරිපෝෂණය වෙන්නේ නැහැ. දැන් අපි මේ එහෙම අඳුන ගැනීමක් නැත්තම් අපි මේ හරියට සමාජය කියෙව්වා කියලා කියන්න බෑ නේද? බෑ. ඇත්තටම එහෙම කියවන්න බෑ. මොකද වෙනස් වෙන හැම දවසකටම උදා වෙන අලුත් හැම දවසකටම අයිති වෙනම සමාජ සංචලනයක් තියෙනවා. වෙන ටෙම්පෝ එකක් තියෙනවා. වෙන ෆ්ලෝ එකක් තියෙනවා. වෙන රිද්ම් එකක් තියෙනවා. ඒ රිද්ම් එක ඊයේ තිබිච්ච එක නෙමෙයි. සමස්තය හැටියට ගත්තාම දැන් අර ක්ෂණ භංගුරත්වය කියන එක. ඒ මොහොතෙන් ඇති වෙලා මොහොතෙන් නැති වෙලා යන බුදුදහම පැත්තෙන් අරගෙන බැලුවා. එතකොට මේක නොවටහා ගැනීමත් අර කියන ඛේදයක්. මේකට ප්‍රධාන හේතුව වැටෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය හරහා වජිර අපිව පුරුදු කරන්නේ නැහැ. දැන් ඔය කල්චරල් ඇන්ත්‍රොපොලොජි වගේ තැනකට ගේන්න. ඒ කියන්නේ සියලු දේවල් තුලණයෙන් යුතුව වටහා ගන්න. සියලු දේවල් ඊටාම හොඳ විමර්ශනයෙන් යුතුව වටහා ගන්න. දැන් සංගීතයේදී නම් එහෙම විෂයක් තියෙනවා එත්නොමියුසිකොලොජි කියලා. කියන්නේ සියලුම සංගීත සංස්කෘතීන් තුලණයෙන් යුතුව විමසා බලන්න. එතකොට බයිලකාරයත් මේකේ එක්කෙනෙක්. එතකොට වෙසක් එකට පොල් කොට නාට්‍ය උඩ සින්දු කිව්ව මිනිහත් මේ එක සමාජ ප්‍රකාශනයක්. එතකොට දැන් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ හෝ මේ තියෙන බටහිර සංගීතයේ නිර්ණායක හරහා විතරක් නෙවෙයි අරවා මනින්න. වෙනත් නිර්ණායක තියෙනවා. ඒ නිර්ණායක හැදෙන්නේ මේ සමාජ ප්‍රකාශනය තුළ සමාජ අවශ්‍යතාව මත. ලස්සන රෝස මලක් මට ලස්සනන ලස්සන සමනලය මට ලස්සනන ලස්සන කිසිම දෙයක් මට ලස්සනන मेरी आँखों ने चुना है तुझको दुनिया देख कर मेरी आँखों ने चुना है तुझको दुनिया देख कर Un pasito pa'lante María, 1, 2, 3, un pasito para atrás. Oh oh the baby, nee vara the baby, galevun vanna jalan konde kolan kalala. ජමිල මතු කරන කාරණේ ඇත්ත. මේකට පාලමක් හැදෙන්න ඕන. බොහොම හෘදයාංගම ඊටාම ආදරණීය විදිහට. ඉතින් එහෙම නැතුව අපි සමහර ඒවා ඊටාම අචලව ස්ථාපනය කරපු දේවල් හැටියට අදාගෙන හිටියොත් ඉතින් ප්‍රභාතයේ වෙනුවට ප්‍රපාතය තමයි අපි හැම වෙලාවෙම හිතන්නේ. දැන් අපි මේ කතාව අල්ලගෙන ටිකක් මේ ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා අපි මේ දේවත්වයෙන් අදහපු සමහර අදහස් අපේ ඔළුවෙන් ගැලවිලා යනවා. ඒ වගේම අපි මහා සම්මතයි කියලා හිතාගෙන හිටපු මහා දේවල් බිඳ වැටෙනවා. අපි දැන් ලාල් කියන විදිහට මේ මම හිතන්නේ සේකරයන් පවා මේ ගාමිණී නිවැරදි කරයි. සේකරයන් පවා කියලා තිනවා මේ ගලා හැලෙන සංස්කෘතිය දවසින් දවස දේවල් පෝෂණය වෙනවා. මේ පෝෂණය වෙන තැන ඕජස් තියෙන්නට පුළුවන්. ඒ වගේම සරු දේවල් තියෙන්න පුළුවන්.
ඒ වගේම නිසරු දේවල් තියෙන්න පුළුවන්. මේ හැමදේම එකතු වීම තමයි සංස්කෘතිය ඉදිරියට ගමන් කිරීම කියලා කියන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ අපිට මේ සංස්කෘතික කාරණා කතා බහ කරද්දී සහ සමාජයේ සැරිසරද්දී මේ හැමදේම නාමනි පිළිගන්න වෙනව නේද උපේක්ෂාව? මෙහෙමයි දැන් මම හිතන්නේ බොහෝ දෙනෙක් වැරදිවට වටහාගෙන තියෙන දැන් සංස්කෘතිය පවා අතර ඔබ කිව්වා වගේ මේකේ කිසියම් ගලා යාමක් තියෙනවා. හැබැයි ඒ ගලා යාම සිද්ධ වෙන්නේ පෙරිලා ඒ වගේ දිගින් දිගටම මේක මේ යනවා. නමුත් අපිට පොඩ්ඩු ඒවා මේවා මෙතන තියෙනවා හැමදේම. මේ පෙරිලා හෙන්නේ නැහැ කියලා නේද? ඒකයි. දැන් ඒ නිසා මේ අපි තෝරා බේරාගෙන මේ කාරණේ වටහා ගන්න ඕන කියලා මම හිතන්නේ. දැන් කියන්නේ මේ සංස්කෘතිය එකපාර වෙනස් වෙන එක්කුත් නෙවෙයි අර කියන්නේ එකපාර නිකන් වලං කඩේට පැනපු ගොන්නු වගේ එකපාර වෙනස් වෙන දෙයක් නෙමෙයි. ඒ කාලීන බව වටහා ගන්න ඕනේ කියලා මම හිතන්නේ. දැන් ඔය පියවරෙන් පියවර අපි තෝර බේර ගන්න කාරණා කොයි වගේද කියලා ඒ ගැටලුව අපි තේරුම් ගන්න ඕනේ කියලා මම හිතන්නේ. මට හිතෙන සමහරලාවට මේ ටිකක් කර ඇඹුල දෙයක් අපි මේ කනකොට අපිට එකපාරට හිරිවැටලා අපි අතාරනවා වගේ අපි සංස්කෘතික කාරණාත් අපි සමහර තැන් වලින් අල්ලගෙන ඉඳලා එකපාරට අතාරනවා වගේ දැනෙනවා. දැන් සමහරලාවට සමාජය ඉල්ලන දේ තව කාලෙකින් ප්‍රතික්ෂේප වෙලා නැවත අර පෙර තත්ත්වයන් මතුවෙමින් එනවා. අපිට විවිධ සමාජ ස්තර පිළිබඳව අවධානය යොමු කරද්දී චමිල මේ කාරණේ පේනව නේද? ඒක පැහැදිලි. විශේෂයෙන් මම හිතන්නේ මේ මෑත කාලීනව අපි ලොකු සමාජීය විදිහට අපේ තරුණ පරපුරේ ඉඳලා ළමා පරපුරේ ඉඳලා හැම කෙනෙකුගේම ජීවිතවල ලෝකෙත් එක්ක ලොකු වෙනස්කම් වුණා. අපි එක කාලයක් ලියුම් ලියපු සමාජයක් SMS වලට හුරු වුණා. ලියුමලියාලා ගුවන් තැපැලෙන් ඔබට තැපැල් කෙරුවා ඔබට ලැබේදයි එය නොලැබේදයි හිතවවනු බැලුවා SMS ඒ වගේ එහෙම් පිටින්ම ලෝකෙ වෙනස් වෙනකොට අපේ ශ්‍රී ලංකාව විදිහට අපි හරි අවාසනාවන්ත තැනක ඉන්නට උනම් හැමදාම හිතන තැනක් තමයි අපිට එක මගක් නැහැ. අපි ඉන්දියාවෙන් කොටසක් ගන්නවා. ඇමරිකාවෙන් චුට්ටක් ගන්නවා. තව කොහේ හරි කොටසක් ගන්නවා. හැබැයි මේ එකපාරට වැළඳ ගන්න කොටස් ටික ඒ රටේ තියෙන හොඳම දේවල් ටික නෙමෙයි අපි වැළඳගෙන යන්නේ. ඒ නිකන් අර සුලිසුලන් එනකොට ඒකට හැප්පිලා යනවා වගේ අපි එකක රැලි වල පාවෙනවා. එතකොට වෙන්නේ අපි අද දවසේ ඉන්න කෙනා හෙට දවසේ වෙනකොට අපේ හිත වෙනස් වෙනවා කොහෙන් හරි තව තවත් කොහෙට හරි යනවා. හැබැයි ඔය අතරේ තමන් අධ්‍යයනයෙන් වගේම තමන්ගේ දැනුම් පරාසයන් තුලින් යම් අතලොස්සක් හරි මගකට යොමු වෙනවා. එහෙම එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේ රැලි එන රැල්ලේ පාවි යන්නේ නැතුව ඇත්තටම තමන්ට පාරක් හොයාගන්න කොටසකුත් ඉතුරු වෙනවා. හැබැයි බොහොමයක් වෙන්නේ අපිට බැලුවොත් මේ ඉතිහාසයක් දන්නේ නැති, අනාගතේ මොකද්ද කියලා දන්නේ නැති වර්තමානයේ රැලි ගොඩක ජීවත් වෙන පිරිසක් එක්කනේ අපි දැන් ගනුදෙනු කරමින් ඉන්නේ. දැන් ඕක අපේ දෙමව්පියෝ තරුණ කාලෙදි කිව්වා අම්මලා හනමිටි අදහස් මෙහෙමයි කියලා. ඉදිරි පරම්පරාවේදී අපි දැන් කියනවා දැන් එන දරුවෝ මේ වගේ කියලා. හැබැයි මේක මම හිතන්නේ කාලෙන් කාලෙට નિરાයාසයෙන්ම සිද්ධ වෙන දෙයක්. හැබැයි දරුවන්ට වඩා මෙතෙන්දි වැඩිහිටියෝ වැඩි අවබෝධයක ඉන්නේ. ඒ අය තේරුම් ගන්න ඕනේ වඩාම දේ මේ තමයි කාලෙන් කාලෙට වෙනස් වෙන දේ. හැබැයි මේක යහපත් වෙනසක් කරන්න නම් ඒ හැම කෙනෙක්ම එක්තරා විදිහකට කැපවීමක් කරන්න සිද්ධ වෙනවා. ආමඟ කෙටි යා යුතු මග දුරයි නිරතුරු නුවණසින් තරණය කළ යුතුයි මේ ඇරඹුමයි මාවත බෝදුරයි නුවණින් අවදියෙන් යා යුතු බව දනිමු 2010 ඊ කොලනියේ කතාබහ